සුබෝදෑසනක් වේවා හැමෝටම. අද පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා කුමාරිකා ගැන. කුමාරිකා නම් ලොකු පොඩි ભેදයක් නෑ, හැමෝම දන්නවා කුමාරිකා කියන්නේ මොනවද කියලා. කුමාරිකා සාමාන්‍යයෙන් පඳුරක් වශයෙන් තමයි සාමාන්‍ය ශාකය වැවෙන්නේ. ලංකාවේ සහ ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ධයි කුමාරිකා. මෙම කුමාරිකා ශාකයේ දේශීය ආයුර්වේදයේ නම් දිව්‍යමය ඖෂධයක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ වගේම අමිල පෙත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටිස් වලට ගොඩක්ම මුහුණ දෙන ශාකයක් තමයි. ඒ වගේම පිලිසුන් තුවාල වලට බාහිර ආලේපයක් වශයෙන් ගණනෙනවා. ඒ වගේම මේ ශාකය ඇඟ සීතල වෙන්න සාමාන්‍ය මේක පානයක් ලෙසත් භාවිතයට ගන්නවා. ඒ වගේම රූපලාවන්‍ය සඳහා බහුලව පෙනෙනවා. මේ ගොඩක්ම ඉන්දියාව වගේ රූපලාවන්‍ය ගොඩක්ම බහුලව කරන රටවල් වල මේ ශාකය නැතුවම බැරි ශාකයක් වෙලා තියෙනවා. ඒ වගේම පිලිසුන් තුවාල වලට මම කිව්වා. ඒ වගේම කුමාරිකා ගොඩක්ම හඳුන්වන්නේ විෂනාශක ඖෂධ පැළෑටියක් වශයෙන් කුමාරිකා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. තෙරුවන් සරණයි. හේතු පිහිටයි.